Hi guys, welcome back to my channel. ඔන්න ඉතින් පුණ්‍යමෝඩියකට පස්සේ චූටි vlog එකක් අරගෙන ආවා. මම අද දවසම ගෙදර ඉන්න හින්දා හිතුවා පොඩි cleaning vlog එකක් කරන්න. පොඩි motivation එකකුත් එනවනේ මටම. ඉතින් සාලෙම පටන් ගමු. පේනවනේ රෙදි ගොඩ ගැහිලා. සීත කාලේ හින්දා පොඩ්ඩක් රෙදි වේලෙනවා හොරයි. සමහර රෙදි මම laundry අරගෙන යනවා. සමහර රෙදි මම ගෙදර වේලලා ගන්නවා. මගේ ගෙදර dehumidifier එකක් තියෙන හින්දා. ඉතින් උගලන් ගෙදර dehumidifier එකක් නැත්තම් එංගලන්තේ වගේ සීත රටක ඉන්නවා නම් dehumidifier එකක් ගන්න. ඒක ඇත්තටම මම දන්නේ මට නම් කියලා නිම කරන්න බැරි වටිනා වස්තුවක්. මේ බලන්නකො. උගලන් ගෙදරත් ඉන්නවද දෙයක් ගත්තාම ආපහු ඒ ගත තැනටම තියන්නේ නැති කෙනෙක්. අපේ ගෙදර නම් ඉන්නවා. ඉතින් මම මේක අස් කරනකම් අවුරුදු 3ක් හරි ඕක තියෙන තැනම තියෙනවා. අපේ ගෙදර විතරද එහෙම ජීවියෙක් ඉන්නේ? උගලන් ගෙදරත් ඉන්නවද? කොහොම හරි කතාවෙන් කතාව මං ඉතින් අස් කරන වැඩේ කරගෙන යන ගමන් තමයි තියෙන්නේ. දැන් ඉතින් අපි ජැකට් දාන කාලේ ළමයි ජැකට් නැතුව එළියට ගියොත් ඉතින් sorry.com තමයි. ඉතින් කියන්නකො බලන්න කොහොමද ඔයගොල්ලන්ගේ නත්තලටයි අලුත් අවුරුද්දට ලෑස්තිය? දැන් පොඩ ගෙවල් අස් කරලාද? නත්තල් ගහ හදලාද? මම නම් නත්තල් ගහ හැදුවේ නොවැම්බර් මාසේ. මට දාන්න උනේ නෑ. ඊට පස්සේ ලංකාවේ වෙච්ච දේවල් එක්ක දාන්න හිතුනේත් නැහැ. ඇත්තටම මම තාම මගේ නත්තල් ගහේ ෆොටෝ එකක් කිසිම තැනක දාලා නැහැ. මන් දන්නේ නැහැ. මට හිත දෙන්නේ නැහැ. ඉතින් ගොඩාක් දෙනෙක් මේ වෙලාවේ අසරණ වෙලා ඉන්නවා. ලංකාවේ ගොඩක් අය උදව් කරනවා. ඉතින් මට ඇත්තටම සතුටුයි මිනිස්සු මේ වෙලේ හැමෝම එකමුතු වෙලා වැඩ කරන එකට. ජීවිතේ හැටි ඔහොම තමයි නේද ළමයි. කොහොම හරි කතාවෙන් කතාව මමගේ සාලේ අස් කරලා ඉවරයි. දැන් ඊළඟට යන්නේ මගේ bathroom එකට. කියන්නකො බලන්න ඕගොල්ලෝ කොහොමද ඔයගලගේ bathroom එක අස් කරන්නේ? සතියකට දවසක්ද? සතියකට දවස් දෙකක්ද? සති දෙකකට සැරයක්ද? අත්තම කියනවා නම් bathroom එක කියන එක මගේ මතයට අනුව නම් නිතරම clean කරන්න ඕන එකක්. සාමාන්‍යයෙන් මම සතියට දවස් දෙකක් bathroom එක අස් කරගන්නවා. ඒක මගේ පුරුද්දකට ගිහිල්ලා. කොහොම හරි මම bathroom එක අස් කරගෙන ඉවරයි. ඔයාලා දන්නවද ඊට පස්සේ මම කෙලින්ම ගියේ තේ එකක් හදාගන්න. මට මොන වැඩේ කරන්න ගියත් තේ එකක් ඕනෙමයි. මගේ හස්බන්ඩ් නම් මට නිතරම බයිනවා ඔච්චර තේ බොන්න එපා මිනිස්සුયો කියලා. නෑ මං ගොඩක් තේ බොන්නේ නෑ. දවසට තේ 3ක් විතර පෙවෙනවා ඉතින්. මොනා කරන්නද? ගෙදර හිටියොත් 3ක් පෙවෙනවා අනිවාර්යයෙන්ම. මම උත්සාහ කරනවා ඒක අඩු කරන්න. බලන්නකෝ. දැන් සීත කාලේ හින්දා ඉක්මනට අපිට කලවර වැටෙනවා. වහින්නත් වගේ. මට හිතුණා බටර් කේක් එකක් හදන්න. බටර් කේක් එකේ රෙසිපි එක මම ඕගලන්ට ෂෝට් වීඩියෝ එකකින් ඉක්මනට අරගෙන එන්නම්. මම නම් ඉතින් බටර් කේක් කන්න ආස උණුවෙන්මයි. එතකොට තමයි ගොඩක් රස වැඩි. උඹලා try කරලා බලන්නකෝ. එහෙනම් අදට මම ගිහින් එන්න. තවත් ලස්සනම වීඩියෝ එකකින් උඹලන්ව ඉක්මනට හම්බෙන්න එන්නම්. එහෙනම් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.